සවන් බිරියානි එකක් හරියටම කන විදිය බලමුද? මේ තියෙන්නේ අපේ ස්ටාෆ් එකේ කට්ටියත් එක්ක එකතු වෙලා ගෙනපු සවන් බිරියානි එක. ඉතින් අපිට ඒගොල්ලන් එවලා තිබ්බේ මෙන්න මේ විදියට අයිටම්ස් ටික වෙන වෙනම. කට්ටියත් එක්ක එකතු වෙලා සවන් එකක් කනවා කියලා කියන්නේ ඒක වෙනම ආතල් එකක්. හැබැයි ඒ ආතල් එක හරියටම ගන්න මේ සමාන එකට මේ අයිටම්ස් ටික කොහොමද එකතු කරගන්නේ කියලා හරියටම දැනගෙන ඉන්න ඕනේ. අපේ නම් මේ වැඩේට එක්ස්පර්ට් කෙනෙක් ඉන්නවා. ඉතින් අපි මේ වැඩේ ඔන්න එයාටම බාර දුන්නා. මුලින් මෙයා කරේ මේ චිකන් එක මැදට දාගත්තු එක. ඊට පස්සේ මෙන්න මේ පේන රස උඹලකට ලුණු සම්බල් එක වටේටම දාගත්තා. බිරියානි එකක් සම්පූර්ණ වෙන්න මෙන්න මේ උඹලකට ලුණු සම්බල් එක අනිවාර්යයි කියලා මට නම් හිතෙනවා. මොකද ඒක මාරම රසයි. මේ දේවල් ටික සවන් එකට එකතු කරගත්ති මේ වෙලාවට එන්න මාරම සුවඳක්. ඊට පස්සේ අපි මේ එකතු කරගන්නේ ග්‍රීන් පීස්, කැරට්, කිරි එහෙම දාලා හදපු රස කරි එකක්. ඒකත් අපි මෙන්න මෙහෙම වටේටම දාගත්තා. අපේ එක්ස්පර්ට් කියන විදියට නම් හැමෝටම හැමදේම සමානව බෙදලා යන්න තමයි මේ විදියට දාන්නේ. එක පැත්තකට විතරක් එක දෙයක් දාගත්තොත් ඒ පැත්තේ ඉන්න කෙනාට ඒ දේ විතරයි රස විඳින්න පුළුවන් වැඩිපුර. ඉතින් මෙහෙම කරාම හැමෝටම හැමදේම සමානව තියෙන. ඊට පස්සේ මෙන්න මේ අපි පැත්තකින් තියන්නේ කෑම කාලේ ඉවරුණාට පස්සේ කන ස්වීට් එකක්. ඒක හදලා තිබ්බනම් සව්, ප්ලම්ස්, කජු ඒ වගේ දේවල් දාලා තමයි. ඊට පස්සේ අපි මේ එකතු කරගන්නේ රට ලුණු වලින් හදාගත්ත මැලේ අච්චාරුව වගේ එකක්. ඒකට නම් රට ඉනිත් දාලා තිබ්බා. ඒකත් මේ බිරියානි එකට අනිවාර්යෙන්ම ඕන දෙයක්. මෙතන තව අපිට ග්‍රේවි එකකුත් තිබ්බා. හැබැයි අපි ඒක මුලදී නම් ඇඩ් කරගත්තේ නැහැ. මුලින්ම අපි මේ ටිකත් එක කාලා පස්සේ තමයි අපි මේ ග්‍රේවි එක ඇඩ් කරගත්තේ. ඉතින් ඔන්න ඔහොම තමයි අපි අපේ සවන් එක හදාගත්තේ. දැන් අපි මේක රස විඳින්න තමයි යන්නේ. සවන් එකක් කී දෙනෙක් කොහොම කෑවත් ඉවර කරගන්න නම් හරිම අමාරුයි. ඉතින් අපි මේ සවන් එක ගොඩාක් එන්ජොයි කරා. මේක තමයි අපේ සවානේ කතාව. එහෙනම් ගිහිල්ලා එන්නම්. ආයෙත් කෑමක් කරන් එනකන් හැමෝම කාලා බිලා සතුටින් ඉන්න ඕනේ.